අඩෝ ගුණේ මුදලාලි අපිට ඩොක්ක එන්න බං. නිදානේ වෙනුවට හිරගෙදර තමා සෙට් වෙන්නේ. අම්මෝ. අයියෝ තොගේ රෙද්දේ සිටියම නිසා තමා ඔක්කොම වුණේ. දුවපන් ඉක්මනට ගුටි කන්න තමයි වෙන්නේ. තව පොඩ්ඩෙන් කනවා. ගුණේ බලපං මේක නිකන් කොළ කෑල්ලක් නෙවෙයි. අර මුදලාලිගේ වත්තේ තියෙන පරණ රත්තරන් නිදානයක සිතියමක් බං මේක. බලපංකො පොඩ්ඩක් උඹ. සිරාවටම. හැබැයි සිරා මුදලාලි වත්ත වටේටම කැමරා ගහලා බල්ල බැඳලා ඇත්තේ. ඕකට රිංගන්න පුළුවන්ද බං මචං? උඹ දන්නේ මගේ ගැම්ම විතරයිනේ බොක්ක. අද රෑ 12ට මුදලාලි නිදාගත්තම අපි වත්තට බහිනවා. හෙට උදේ වෙනකොට අපි කෝටිපතියෝ බං. බලමුකෝ සිංහයාගේ වැඩ. හැබැයි බල්ලෙක්වත් බැලුවොත් මන් දුවනවා. උඹ ඕන දෙයක් කරගනි. අම්මෝ සිරා අර පඳුරස්සේ මොකෙද්ද ඉන්නවා වාගේ හොල්මනක්ද දන්නේ බං. පටවහපක් ගොනෝ. ඕක හුළඟට හෙලවෙන පඳුරක්. මෙතන තමා තැන. හාරපන් වේගෙන් ඉක්මනට හාරපන්. මගේ වත්තේ කවුද මේ රෑ තිස්සේ වලවල් හාරන්නේ? මූ හිතාගෙන ඇති මෙතන නිදානයක් තියෙනවා කියලා. මම මුන්ට දෙනවා අද පට්ට වැඩක්. සිරා මාව මధుරව කනවා ඉවසන්න බෑ. මට කිවිසුමක් එන්න යනවා බං. අයියෝ කිව්සුවොත් ඉවරයි. මං මුදලාලිව බය කරන්න. උඹ සද්ද විකාශනය කරපන් බං. මුදලාලි මම මේ වත්තේ අවුරුදු 10ක් තිස්සේ ඉන්න පෙරේතයක්. උඹ දැන්ම මෙතනින් නොගියොත් උඹේ බඩ පුපුරලා මැරෙනවා. ඉක්මනටම ඵලයන්. අනේ අයියෝ බුදු පෙරේත මහත්තයෝ මාව බේරගන්න. මම මෙන්න දෙව්වා. ඩගඩගඩගඩගඩ. දැක්කනේ මගේ මොලේ මුදලාලි ඉක්මනට දිව්වා. බලපන් ගුණේ වරෙන් වලදාලා පෙට්ටිය ගනිමු. ඉක්මනට වරෙන් මේ පෙට්ටිය අරන් යමු. මගේ වත්තේ වලවල් හාරලා
පොල් පැල හදන්නද වත්ත සුද්ධ කරලා දුන්නට ස්තුතියි මුදලාලි. අඩෝ මේක ලියුමක්නේ. අයියෝ බං. කොහොමද පෙරේත මහත්තයා මගේ ප්ලෑන් එක කුලියක් නොදී වත්ත සුද්ධ කරගන්න මම දාපු ප්ලෑන් එක තමයි ඔය සිටියම ලොක්කා තොගේ රෙද්දේ මොලේ මට කිව්වා එද වෙනකොට කෝටිපතිය වෙනවා කියලා. දැන් ඉතින් රජේ බත් තමා කන්න වෙන්නේ. අනේ මුදලාලි බුදු අයියේ මීට පස්සේ හොරකම් කරන්නේ නෑ. වත්ත වටේට පොල් පැල ටිකක් මම හිටවල දෙන්නම්. මාව බේරගන්න දුවපන්.